අද අපි කතා කරන්න යන්නේ ශුද්ධවත්කම් ආශ්‍රයෙන් ව්‍යාපාරයක ලාභය හෝ අලාභය ගණනය කරගන්නේ කොහොමද කියලා. පුතේ ව්‍යාපාරයක ශුද්ධවත්කම් කියන්නේ මොනවද? ව්‍යාපාරයක ශුද්ධවත්කම් කියන්නේ පුතේ හිමිකමට. හිමිකම කියන එක දැන් ඔයාලා දන්නවා. හිමිකම කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවන්ට අයිති කොටස. ව්‍යාපාරයක වත්කම් වලින් ව්‍යාපාරයට වත්කම් වලින් වගකීම් ටික අඩු කරාට පස්සේ වත්කම් වලින් වගකීම් ටික අඩු කරාට පස්සේ අපිට හිමිකම හොයාගන්න පුළුවන්. එතකොට මේ වත්කම් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. නොවන වත්කම්. මේ වගකීමුත් අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම්. එතකොට නිශ්චිත දිනකට පවතින වත්කම් වලින් වගකීම් ටික අඩු කරාට පස්සේ අපිට හිමිකම හොයාගන්න පුළුවන්. දැන් අපි බලමු කාලච්ඡේදයක් තුලදී ව්‍යාපාරයක හිමිකම වෙනස් වෙන්නේ කොහොමද කියලා. හිමිකම වෙනස් වන අවස්ථා. කාලච්ඡේදයක හිමිකම වැඩි වෙන්නත් පුළුවන්, හිමිකම අඩු වෙන්නත් පුළුවන්. කාලච්ඡේදයේ ලාභය නිසා ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙනවා. කාලච්ඡේදය තුල අයිතිකරුවන් කරන අමතර ප්‍රාග්ධන ආයෝජන නිසා ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙනවා. ඒ වගේම කාලච්ඡේදයක් තුල ලබන අලාභ නිසා ව්‍යාපාරයේ හිමිකම වෙනස් වෙනවා, අඩු වෙනවා. ඒ වගේම හිමිකරුවන්ට කරන බෙදාහැරීම නිසා හිමිකරුවන්ට කරන බෙදාහැරීම කියන්නේ පුතේ ගැනිලි වලට. අලාභ තත්ත්වයන් සහ හිමිකරුවන්ට කරන බෙදාහැරීම නිසා හිමිකම අඩු වෙනවා. ලාභ තත්ත්වයන් සහ අමතර ප්‍රාග්ධන ආයෝජන නිසා ව්‍යාපාරයේ තිබෙන හිමිකම වැඩි වෙනවා. අපි දැන් බලමු පුතේ ශුද්ධවත්කම් ආශ්‍රයෙන් ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කරගන්නේ කොහොමද කියලා. කාලච්ඡේදය ආරම්භ වෙන්නේ 2025 4:1, කාලච්ඡේදය අවසාන වෙන්නේ 2026 3:31. එතකොට 2025 4:1 දිනට පවතින ශුද්ධවත්කම් හොයාගන්නේ එදිනට පවතින වත්කම් වලින් වගකීම් ටික ඉවත් කරන්න ඕන. 2026 3:31 දිනට ඒ කියන්නේ අවසාන ශුද්ධවත්කම හොයාගන්නේ එදිනට පවතින වත්කම් වලින් වගකීම් ටික ඉවත් කරන්න ඕන. දැන් අපි බලමු මේ ශුද්ධවත්කම් ආශ්‍රයෙන් ලාභය හෝ අලාභය හොයන්නේ කොහොමද කියලා. අවසාන ශුද්ධවත්කම් වලින් අපි අඩු කරන්න ඕන ආරම්භක ශුද්ධවත්කම්. අවසාන ශුද්ධවත්කම් වලින් අපි අඩු කරනවා ආරම්භක ශුද්ධවත්කම්. එතකොට අපිට ගණනය කරගන්න පුළුවන් ශුද්ධවත්කම් වර්ධනය. ඉස්සෙල්ලා අපි කතා කරා ශුද්ධවත්කම් වර්ධනය වෙන්න හේතුනේ මොනවද? ශුද්ධවත්කම් කිව්වේ හිමිකම. ව්‍යාපාරයක හිමිකම වැඩි වෙන්න බලපෑම් කරා ලාභය හෝ අමතර ප්‍රාග්ධන ආයෝජනය. දැන් අපි හොයන්න යන්නේ ලාභයනේ. ඒ නිසා අමතර ප්‍රාග්ධන ආයෝජනය මේ වැඩි වෙච්ච එකෙන් අපි මොකද කරන්න ඕන? අඩු කරන්න ඕන. ඊට පස්සේ කාලච්ඡේදයේ හිමිකම අඩු වෙන්න බලපෑම් කරා ව්‍යාපාරයේ කාලච්ඡේදයේ ලබන අලාභ තත්ත්වයන් සහ හිමිකරුවන්ට කරන බෙදා හැරීම. ඒ කියන්නේ ගැනිලි. අඩු වෙන්න බලපෑම් කරේ ගැනිලි නිසා අපි නැවත මොකද එකතු කරන්නේ? ශුද්ධවත්කම් වලට ශුද්ධවත්කම් වර්ධනයට අපි හිමිකරුවන්ට කරන බෙදාහැරීම එකතු කරනවා. එතකොට අපි ගණනය කරගන්න පුළුවන් කාලච්ඡේදයේ ලාභය හෝ අලාභය. අද අපි සාකච්ඡා කරේ ශුද්ධවත්කම් ආශ්‍රයෙන් කාලච්ඡේදයේ උපයපු ලාභය හෝ අලාභය ගණනය කරගන්න ආකාරය. අපි ඊළඟ වීඩියෝ එකකින් මේ තියරි කොටස ප්‍රැක්ටිස් කරමු.